ආයුබෝවන් සුබෝදෑසනක් හැමෝටම 2026 මැයි මාසේ 25 වෙනිදාටත් ආවා. ඉතින් වෙසක් සතිය කොහමද? ලංකාවේ දන්සල් එහෙම තියෙනවා. බෞද්ධ වේර විහාරස්ථාන හැඩ කරනවා. මම්මාවත්තල කොරන් හා දන්සල් වලට වැඩ කටයුතු පටන් අරගෙන තියෙනවා. ඉතින් මැදපෙරදිග කලාපේ අද කොහොමද මුදල් වටිනාකම වෙනස් වෙලා තියෙන්නේ? එතකොට අනිත් රටවල කොහොමද මුදල් වටිනාකම වෙනස් වෙලා තියෙන්නේ? ඊයේ හවස හිතපු නැති ලහක දුවිල්ලක් ඇවිල්ලා හැම දේවල්ම වෙනස් කරලා දැම්මනේ. ඉතින් කොහොමද පාන්දර නැගිටලා වැඩපළ ටික කරාද? ඉතින් අපි නම් වැඩපළ ටික කරලා තමයි වීඩියෝ එක කරන්න ගත්තේ. මුදල් වටිනාකම අඩු වෙනවා. හරිද? ඩොලරයේ ගණන් මිල රුපියල් 320යි 758 දක්වා අඩු වෙනවා. ඉකොනොමි මිල රුපියල් 329යි 766ක් හැටියට තමයි සටහන් වෙන්නේ. අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 329යි 797ක් හැටියට අද සටහන් වෙනවා. ඕමාන් රියාල් එකක් රුපියල් 846ක් හැටියටත්, සෞදි රියාල් එකක් 88යි 40ක් හැටියටත්, කටාර් වල රුපියල් 89.90ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඩුබායි වල රුපියල් 89යි 774ක් හැටියට සටහන් වෙනකොට බහරේන් වල අද රුපියල් 847යි 765ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ජෝර්දාන් වල 464ක් හැටියට සටහන් වෙනවා ඩිනාර් එක මිල. කුවේට් ඩිනාර් එකට මොකද වුනේ? අද කුවේට් ඩිනාර් එකේ මිල රුපියල් 1030 සිට ඉහළට තමයි සටහන් වෙන්නේ. පඩිය ලඟ වෙනකොට මිල අඩු වුණානේ. ඔක තමයි හැමදාම වෙන්නේ නේද? ඉතින් අද අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1065යි 770ක් හැටියට සටහන් කරලා තියෙනවා. සයිප්‍රස් යුරෝ එකක් 372ත් රුපියල් 387ත් අතර මිලක සටහන් වෙනවා කියලා තියෙන්නේ. ඒ වගේ තමයි සිංගප්පූරු ඩොලර් එක රුපියල් 260යි 795ක් හැටියට සටහන් වෙනවා. මැලේසියානු රින්ගිට් එකට රුපියල් 84යි 726ක්, රුමේනියා ලීව එක රුපියල් 73යි 794ක්, ඊශ්‍රායල් ශකල් එකට රුපියල් 114ක් වගේම ජපාන් යෙන් එක තව රුපියල් 2කට නැවත පැමිණලා තියෙනවා. ඉතින් ඔන්න ඒ විදිහ තමයි අද දවසේදී මුදල් වටිනාකම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්, අනිවාර්යයෙන් ඒක ගැන දැනුවත් වෙන්න. ඉතින් කවුරු කොහොම කිව්වත් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් ඒක තමයි අපිට වටින්නේ. ඩොලර් එක රුපියල් 10ක් 15ක් වැඩි වුණා කියලා අපේ ගන්න පඩියට රුපියල් 10ක් 15ක් 20ක් වැඩි වුණා කියලා ඒකෙන් ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් වෙනවා නම් ඒක අපිට අර අපේ පඩියට සතුටක් වුණාට ලංකාවේ ආර්ථිකයට ලොකු හානියක් වෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරමු මගේ මව්බිම ඉක්මනට ගොඩ එන්න කියලා. මේ ඇති වෙලා තියෙන හැම දේවල් වලින්ම වට්ටක්ක වෙලත් මැරිගෙන යන්නේ. ප්‍රශ්නේ වැඩිනේ. ඉතින් ඒ හින්දා වට්ටක්ක දළු ටික හොරු කඩා ගත්තා. වට්ටක්ක ගෙඩි දෙක තුනකුත් හොරු කඩා ගත්තා. ඉතින් ඕක තමයි ඉතින් පාරයිනේ තියෙන හින්දා. ඉතින් මොකද කරන්නේ? කවුරු හරි අරන් ගියේ කෑමටනේ. බඩගින්නටනේ. ඒ හින්දා ඉතින් මේ මොකොත් කියන්නේ දෙන තරවට තමයි ලැබෙන්නේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න. උස්සරණයි හැමෝටම.